ඊයේ දිනේ ඉන්දිය ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයටපත් වුණා. මේකේ ඊටාම සුවිශේෂ තත්වයක් වාර්තා වුණා. කවුරුෙක් අපේක්ෂා නොකරපු විදියට තලපති විජේගේ නායකත්වයෙන් යුතු TVK කියන පක්ෂය, තමිල් වෙට්‍රි කසාගම් කියන නව දේශපාලන පක්ෂය ආසන 108ක් ලබාගෙන තියෙනවා මේ මැතිවරණ ප්‍රතිඵල වලට අනුව. විශේෂත්වය වන්නේ මේ කිසිදු මැතිවරණ නිරීක්ෂණයකදී, ඒ කියන්නේ පූර්වාපේක්ෂණය කිරීමට පැවැත්වෙන එක්සිට් පෝල් වලදී හෝ ප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍ය ආයතන පවත්වන මත සමීක්ෂණයකදී විජේ මෙවැනි තත්වයක ඉන්නවා කියලා වාර්තා වුණේ නැහැ. උපරිම ඔහු ඡන්ද ප්‍රතිශතයෙන් 23%ක් ලබා ගන්න පුළුවන් කියලා මත සමීක්ෂණයක සඳහන් වුණා. ඒ වගේම ආසන 18ක පමණ ප්‍රමාණයක් තමයි උපරිම වශයෙන් ඔහුට ලබා ගැනීමට හැකි වෙයි කියලා පුරෝකථනය කළා තිබුණේ. මෙම සමීක්ෂකයන්ගේ සියලුම පුරෝකථන අසත්‍ය කරමින් ඔහු ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක වෙන DMK ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් ADIMK ඒ කියන්නේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය වුන් තරඟ කළේ BJP පාලක භාරතීය ජනතා පක්ෂය ඇතුළු සන්ධානයකින් මේ දෙකම පරාජයටපත් කරන්න විජය සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහුට තවත් ආසන 10ක අඩුවක් තියෙනවා. ආසන 118ක සරල බහුතරය ලබා ගන්න මේ වන විට විවිධ සාකච්ඡා කරමින් පවතිනවා. විශේෂයෙන් ඉන්දිය කොංග්‍රස් පක්ෂය රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු උණුත් ආසන 5ක් ලබාගෙන තියෙනවා. මෙම ආණ්ඩුව පිහිටවීම පිළිබඳව. ඇයි මෙහෙම කවුරුත් අපේක්ෂා නොකර තරම් විශිෂ්ට ජයග්‍රහණයක් විජයට ලබා ගන්න පුළුවන් වුණේ? ඒකට එක හේතුවක් තමයි මේ ජෙන් සී නැත්නම් නව තරුණ පරපුරේ 2009ට පෙර 1996 ඉඳලා ඉපදිච්ච මේ අන්තර්ජාලය ඔස්සේ හැදිච්ච තරුණ පරපුරේ මතවාදය. මොකද ඔවුන්ගේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමට විජය සමත් වුණා. ඒක අපි දැක්කා බාලේන්ද්‍ර ෂා නේපාලයේ ගත්ත ජයග්‍රහණයටත් මේ හා සමානයි. කවුරුත් අපේක්ෂා කරේ නැති විදියට බොහෝ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් අපත් නැතුව පරාජයටපත් වෙලා තියෙනවා. ඊළඟ ගැටලුව තමයි විජේට ඔහු දුන්නු ඡන්ද පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් වේවිද කියලා. මොකද ඔහුගේ සමහර ඡන්ද පොරොන්දු ගත්තම ඒ කියන්නේ සාම්ප්‍රදායික දූෂණය පිටු දැකීම, ඊළඟට සියලු දෙනාට සම අවස්ථා ලබා දීම වගේ දේවල් හැරුණුකොට ඔහු විශාල ඡන්ද පොරොන්දු සංඛ්‍යාවක් ඉදිරිපත් කරා. දැන් ගත්තොත් තරුණයන් සඳහා විරකයාවෙන් පෙරෙන තරුණයෙකුට රුපියල් 4000ක මාසික දීමනාවක් ශ්‍රී ලංකා රුපියල් නෙමෙයි. එතකොට ඉන්දිය රුපියල් වලින් මේක බැලුවම රුපියල් 17500ක් විතර වෙනවා. ඒ වගේ දීමනාවක් ලබා දෙන්න ඔහු පොරොන්දු වුණා. ඒ වගේම විශ්වවිද්‍යාලවලට යන තරුණයන්ට හෝ උසස් අධ්‍යාපනය කිරීමට මුදල් නැමැති තරුණයන්ට රුපියල් මිලියන 2 දක්වා ණය මුදලක් ලබා දීමට ඔහුගේ මැතිවරණ ප්‍රකාශය ඇතුළත් වුණා. ඒ වගේම විශේෂ දෙයක් ඇතුළත් වුණා කාන්තාවන්ට ලක්ෂ 5ට වඩා ඉන්දීය රුපියල් ලක්ෂ 5ට වඩා අඩු ආදායම් තියෙන පවුලක කාන්තාවක් විවාහ වෙනවා නම් ඇයට රත්තරන් පවුමක් ග්‍රෑම් 8ක රත්තරන් පවුමක් ලබා දෙන්නත්. ඒ වගේම වසරක කාලයක් තුල ගෑස් සිලින්ඩර් 6ක් අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන්න. ඒ වගේම යම් 60ට අඩු වයස 60ට අඩු කාන්තාවක් ගෘහණියක් වෙලා සිටින අවස්ථාවක මාසිකව රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන්න. නොමිලේ ප්‍රවාහන පහසුකම් කාන්තාවන්ට ලබා දෙන්න වගේ පොරොන්දු රාශියක් ඔහු ලබා දුන්නා. විශේෂයෙන්ම තරුණයන්ට AI සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා කියලාත් පොරොන්දුවක් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ වෙනකොට ඉන්දියා මාධ්‍ය කතා කරන දෙයක් තමයි විජේත් එක්ක ආපු මේ තරුණ කණ්ඩායම. කිව්වොත් විජේගේ හිටපු රියදුරා පවා මෙවර മന്ത്രിවරයෙක් බවට පත් වුණා මෙම ආපු රැල්ලත් එක්ක. ඉතින් එවැනි තත්ත්වයක් තුල අත්දැකීම් අඩු කණ්ඩායමකට තමිල්නාඩුවේ මේ දේ කිරීමට පුළුවන් වේද? තමිල්නාඩුවේ වෙසෙන්නේ සාපේක්ෂව ගත්තම ඉන්දියාවේ උතුරු දිග ප්‍රාන්තත් එක්ක ගත්තම ඉන්දියාවේ දකුණු දිග තියෙන ප්‍රාන්ත වල තමයි වැඩි දියුණුවක් තියෙන්නේ. ඒවයි ගත්තම තමිල්නාඩු ප්‍රාන්තය සුවිශේෂයි. ඉන්දියාවේ ඉහළින්ම තියෙන ප්‍රාන්තයක් ඔවුන්ගේ දළදේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය අනුව. ඒ වගේම ගත්තම ප්‍රාන්තවල එක පුද්ගල ආදායම ගත්තත් ඉන්දිය රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ඒක පුද්ගලික ආදායම් බවට ප්‍රාන්තයේ වත් වෙනවා. ඒ ඉන්දියාවේ තියෙන ඉහළම අගයක්. ඒ වගේම සාක්ෂරතාවය අතින් ගත්තත් 85ක සාක්ෂරතාවයක් තියෙන ප්‍රාන්තයක්. නමුත් එදා ඉඳලා ගත්තම තමිල්නාඩු ප්‍රාන්තයේ අපි දැක්ක විශේෂ දෙයක් තමයි ඔවුන් මේ නළුවන්ට ආකර්ෂණය වෙනවා. සෙලිබ්‍රිටිලට ඔවුන් වෛර කරන්නේ නැහැ. මොකද අපි ලංකාවේ නම් අපි දැකලා තියෙනවා විජය කුමාරතුංග මැතිවරණ 3ක් ඉල්ලුවා තරඟ කළා. 1977 කටාන අතුරු මැතිවරණේ
ඊට පස්සේ මහා අතුරු මැතිවරණය ඔහු ජයග්‍රහණය කරාය කියන අතුරු මැතිවරණත් ඔහු ඡන්ද 45කින් අන්තිමට ඡන්ද ගණන් කරාම ඔහු පරාජයටපත් වුණා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ බලපෑම නිසා. ඊට පස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඔහු මැදිරිගිරිය අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ කරා. අතිශය ජනප්‍රියත්වයේ හිටිපි විජය කුමාරතුංගටත් ලංකාවේ ජය ගන්න බැරි වුණා. මොකද ලංකාවේ එහෙම සුවිශේෂ ජනප්‍රිය පුද්ගලයෙක් වුණා කියන එක සුවිශේෂ කාරණයක් වෙලා නැහැ. ගාමිණී ෆොන්සේක මැතිතුමා තරඟ කරා මාතර දිස්ත්‍රික්කයෙන්. ඒ වෙලාවේ පැවති ඔහු ලබාගත්ත ඉතාමත් අවම ඡන්ද සංඛ්‍යාවක් දිස්ත්‍රික්කයේ පළවෙනිය වුණත් මොකද මාතර 1989 පෙබරවාරි මාසයේ පැවති ඡන්දේ භීෂණ තත්ත්වය නිසා ඉතාම අඩුවෙන් තමයි ඡන්දය භාවිතා කළේ. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ නළු නිලියන් වෙච්ච ඉහළම හිටපු නිලි රැජින මාලනී ෆොන්සේකා ඒ වගේම රවින් රන්දෙනිය වගේ මහත්තුරුන් පාර්ලිමේන්තුරාවේ ජාතික ලයිස්තුවෙන් රංජන් රාමනායක ජනප්‍රියත්වයේ ඉහළම ඉඳලා ගිය මැතිවරණයේ මම හිතන්නේ 100%වත් ගන්න හම්බුන්නේ නැහැ ගම්පහ දිස්ත්‍රික්කෙන් ඔහුට තරඟ කළා වෙනම අලුත් පක්ෂයකින් තරඟ කළා. ඔබ දන්නවා ටෙලි නළු නිලියන් රාශියක් එම ටීඑම් ඩිලිෂන් වගේ ක්‍රිකට් ක්‍රීඩකයනුත් තරඟ කරා අපත් නැතුව පෙරදුනේ. ලංකාවේ යම්කිසි සුවිශේෂ ජනප්‍රිය පුද්ගලයෙක් එම රැල්ල තියෙන පක්ෂෙන් ඉල්ලුවොත් විතරයි දිනන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔය සනත් ජයසූරියලා දිනුවේ, පබා දිනුවේ ඒ වෙලාවේ ඒ රැල්ලට ඒ මහින්ද රාජපක්ෂ රැල්ල සමග එකතු වුණොත් දිනනවා. නැත්නම් විශේෂ පක්ෂයක් පිටවල ජයගත් අවස්ථාවක් දකින්න නැහැ. ඒ අනුව ගත්තම මේ විජයගේ ජයග්‍රහණය සුවිශේෂයි. නමුත් ඒ තමිල්නාඩුවට සුවිශේෂ නැහැ. මොකද එම්.ජී. රාමචන්ද්‍රන් ඔහු ලංකාවේ ඉපදිච්ච පුද්ගලයෙක්. DMK පක්ෂයේ හිටපු නායකයෙක්. පස්සේ ඔහු 1970 දශකයේ මැද භාගයේ වෙනම AIA DMK පක්ෂය අන්නා ද්‍රවිඩ මුද්‍රිත කලහම් පක්ෂය පිහිටවාගෙන මහ මැතිවරණයට ජන පළාත් මැතිවරණයට තරඟ කරනවා. විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ අවස්ථාවත් සම කරන්න පුළුවන් මේ විජයගේ ජයග්‍රහණයේ අවස්ථාව වගේම තමයි. මොකද ඒ වෙනකොටත් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ DMK පක්ෂය පරාජයට පත් වෙලා නව පක්ෂයක් බලයට එයි කියලා. ඉන්පසුව දිගින් දිගටම පැමිණි දේශපාලකයන් නළු නිලියන් දැන් ගත්තම එම්.ජී. රාමචන්ද්‍රන්ගේ බිරිඳ කෙටි කාලයකට දින 24කට පමණ ජානකි 1988 දී මහමැති ධූරය දරනවා. ඊට පස්සේ ඔහුගේ පෙම්වතිය වෙලා හිටපු ජයලලිතා වාර කිහිපයක්ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තමන්ගේ ධූරය දරනවා මහමැති විදියට. ඒ වගේම කරුණානිදි ගත්තත් ඒ කියන්නේ ස්ටලින්ගේ පියා ඔහුත් සිනමාව සම්බන්ධ අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ස්ටලින්ගේ පුතා නැවත දේශපාලන විපක්ෂයේ කාර්යභාරය කරන යන උදයන කියන පුද්ගලයා ඔහු ප්‍රසිද්ධ නළුවෙක්. ඉතින් මේ විදිහට ගත්තම මේ ඉන්දීය දේශපාලනයේ තමිල්නාඩුව සුවිශේෂයි නළු නිලියන් සහ ජනප්‍රිය පුද්ගලයන්ගේ දේශපාලන කටයුතු වලට ජනතාව දක්වන ආකල්පයත් එක්ක. හැබැයි මේ දීපු ඡන්ද පොරොන්දුත් එක්ක අපි බලාගෙන ඉන්නවා විජය තලපති විජයට කොපමණ දෙයක් ඉෂ්ට කරන්න පුළුවන් වේද කියලා. ඒ වගේම මැතිවරණයට පෙර ඔහු ලංකාවේ කච්චති උදූපත සම්බන්ධයෙන් සුවිශේෂ ප්‍රකාශයක් කරා. ඒක ඉන්දියාවට අයත් විය යුතු බව සිරිමා බණ්ඩාරනායක මැතිණියට 1974 ඉන්දිරා ගාන්ධි මැතිණිය සමග අත්සන් කළ ගිවිසුමක් නිසා තමයි ශ්‍රී ලංකාවට කච්චති උදූපත හිමිවන්නේ. එහි නියමබාරකාරීත්වය ඉන්දියාවට හිමි විය යුතුයි කියලත් තලපති විජය ප්‍රකාශ කළා තිබුණා. ඉතින් අපි බලාගෙන ඉමු විජයගේ මේ ආගමනයත් එක්ක ඒක ලංකාවට මොන ආකාරයට බලපාවිද